ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩ YouTube නාලිකාවට. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මේ අන්ඩර්ස්කර්ට් එකක් මහන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ විදිහට යාර එකමාරකින් පුළුවන් අන්ඩර්ස්කර්ට් දෙකක් මහන්න. ඉතින් යාළුවනේ මේ විදිහට මැන ගන්න. අඟල් 24ක් උස අන්ඩර්ස්කර්ට් එකක් තමයි මම මේ මහන්න හදන්නේ. මේ විදිහට නමලා 24 කොටස් 3ක් කපා ගන්න ඕනේ. 24 කොටස් 3ක් කපලා එක කොටසක් අපි දෙකට වෙන් කරලා අන්ඩර්ස්කර්ට් දෙකක් තමයි මහගන්නේ. පොඩ්ඩක් අතහක යන්නේ නැතුව යාර එකමාරෙන් අපිට පුළුවන් අන්ඩර්ස්කර්ට් දෙකක් මහන්න. large size මේ විදිහට තව කොටසක් කපා ගන්නවා. size chart එක මම මේකේ දාලා තියෙනවා. ඔයාලා වීඩියෝ එක අතරතුර ඒකත් බලන්න. size කොහොමද measurement එක ගන්නෙ, elastic එක ගන්නෙ කොහොමද කියලා. මේ විදිහට එක කොටසක් අපි මැදින් වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. ඕලොක් එකක් තියෙනවා නම් ඕලොක් එකේ මහගන්නත් පුළුවන්. නැත්නම් මම ඔයාලට අද සිංගල් නීල් එකේ මහන විදිය තමයි කියලා දෙන්නේ. අපිට මේකට අවශ්‍ය වෙනවා රේන්ද අවශ්‍ය වෙනවා, ඉලාස්ටික් අවශ්‍ය වෙනවා. මේ විදිහට හොඳ පිටට තියලා ඉස්සෙල්ලා අඟල් භාගෙට එක පැත්තක් ජොයින්ට් කරගන්න. මම මෙතනින් තමයි ඕපන් එකකුත් තියා ගන්නවා මේකේ. මේ විදිහට අඟල් 5ක් වගේ ඕපන් එකක් තියා ගන්නවා. ඉතුරු කරලා එතනින් ටැග් කර ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හොඳ පිට තියලා සම්පූර්ණයෙන්ම ඇටච් කර ගන්නවා. ඕලොක් එකක් තියෙනවා නම් ඔයාලා මේ විදිහට ඕලොක් එකේ මහ ගන්න. මේ විදිහට ටැග් කරලා අවසන් කරන්න. ඊට පස්සේ හරිම ලේසියි අපිට මේක මහ ගන්න. ඊට පස්සේ තියෙන්නේ රේන්ද ඇටච් කරගන්න. මේ විදිහට අපි අර ඕපන් එක ඉතුරු කරපු තැනින් පටන් අරගෙන හොඳ පිට තියලා මේ විදිහට රේන්දේ ඇටච් කරගන්න. මේ පෙන්නන ආකාරයට මහ ගන්න. මම අද අරන් තියෙන්නේ ලේස් රේන්දයක්. ඉතින් ඔයාලා මේකට කොටන් රේන්දයක් ගත්තත් කමක් නැහැ. අද මම ළඟ තියෙන ලේස් රේන්ද නිසා මම ඔයාලට මේ ලේස් රේන්ද වලින් මහන්න කියලා දෙන්නේ. මේ විදිහට දිගටම ඇටච් කරගෙන යන්න. මේකත් ඔයාලට ඕලොක් එකේ මහ ගන්න පුළුවන්. ඕලොක් තියන අය මේ විදිහට කරගන්න.
මම රේන්දෙත් ඇටච් කරලා ඉවරයි යාළුවනේ. ඊළඟට තියෙන්නේ අපි මේකට අවුට්ලයින් එකක් ගහ ගන්න ඕනේ රේන්දේ. මේ විදිහට නමලා රේන්දේ පැත්තට සීම් එක නමන්න. නමලා මේ විදිහට අයිනෙන්ම පොඩි අවුට්ලයින් එකක් ගහගෙන යන්න. ඉතින් මේක ඔයාලට බිස්නස් එකක් විදිහටත් කරන්න පුළුවන්. හරිම ලේසියි මේක මහන්න. ඉතින් ඔයාලා සයිස් වලින් මේ විදිහට මහලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මේ විදිහට අවුට්ලයින් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඕපන් එක මහ ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට හොඳ පිට හරවලා මේ විදිහට ඕපන් එක මෙතනින් නමලා මහ ගන්න. කන පිට පැත්තට නමලා මේ පෙන්නන විදිහට මේ විදිහට හීනියට නමලා මහ ගන්න. දෙපාරක් නමන්න. ඔයාලට ඕපන් එකක් ඕනේ නැත්නම් ඕපන් එකක් තියන්න නැතුව නිකන් මහ ගන්න. මේ විදිහට මෙතනින් හරවන්න. නැවතත් මේ පැත්තට හරවලා මේ වගේ මහ ගන්න. ඉතින් යාළුවනේ ඕපන් එකක් මහලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඉලාස්ටික් එක දාගන්න. මහලා ඉවරනහම මේ විදිහට තමයි එන්නේ. තියෙන නූල් කෑලි කපලා ඉවත් කරගන්න. මේ විදිහට අඟල් භාගයේ ඉලාස්ටික් එකක් අරගෙන මම මේක අඟල් 23කට තමයි අරගෙන තියෙන්නේ. අරගෙන මේ විදිහට එක උඩ තියලා ටැග් කරගන්න ඇඹරෙන්නේ නැති වෙන්න. මේක මේ විදිහට නමලා පස්සේ ඉලාස්ටික් එක දාගන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ විදිහට මේ ටැග් කරගත්තු එක තියලා මේ විදිහට නමලා මහ ගන්නත් පුළුවන්. අද මම මේ විදිහට කියලා දෙන්නම්. මේ විදිහට ඇදලා ඉලාස්ටික් එක අහුවෙන්නේ නැති වෙන්න මහගෙන යන්න අයිනෙන්. නැත්නම් අපිට දෙපාරක් නමලා ඉලාස්ටික් එකේ සයිස් එකට එක තැනකින් පොඩි ඕපන් එකක් තියලා ඉලාස්ටික් එක ටැග් කරන්නේ නැතුව කටුවක රඳවලා ඉලාස්ටික් එක වටේට යටින් දාලා ඊට පස්සේ ටැග් කරගන්න පුළුවන්. ඒකත් ඔයාලා කැමති විදිහකට කරගන්න. මේ ක්‍රමෙත් ලේසි. ඉතින් මම මේකේ මෙෂර්මන්ට් සීට් එක දාලා තියෙනවා. ඔයාලට සයිස් වලට මේ විදිහට මහ ගන්න පුළුවන්. හැබැයි ලොකු සයිස් මහද්දී අපිට රෙදි කොටස මෙන් දෙගුණයක් ගන්න ඕන නම් හොඳයි. මොකද අන්ඩර්ස්කර්ට් එක දික් වෙන්න කොටුව අඩු වෙනවා. ඒ නිසා ලොකු සයිස් මහද්දී රෙදි කොටස වගේ දෙගුණයක් ගන්න. ඉතින් දැන් මහලා ඉවරයි. මේ විදිහට රැලි ටික බැලන්ස් කරලා මැදින් නැවතත් ස්ටිච් එකක් මම ගහ ගන්නවා. නැත්නම් ඉලාස්ටික් එක ඇඹරෙන්න පුළුවන් අඳිනකොට. මේ විදිහට වටේම රැලි ටික බැලන්ස් කරලා මෙන්න මේ විදිහට ඇදලා නැවතත් මැදින් නූලක් ගහගෙන යන්න. එතකොට හොඳ නිමාවක් තියෙනවා යාළුවනේ.
ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න. notification bell එක ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාද්දී ඔයාලට බලන්න පුළුවන්. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි එන්නේ මහලා ඉවරුනහම. ඉතින් යාළුවනේ යාර එකමාරකින් පුළුවන් අන්ඩර්ස්කර්ට් එකක් මහන්න. පොඩ්ඩක්වත් අහක යන්නේ නැතුව. ඉතින් ඔයාලත් මහලා බලන්න. මගේ වීඩියෝ නැරඹුවට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. නැවතත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම පෙරවන් සරණයි.